ඉතින් හස්බන්ඩ් තමයි මට චූටි දෙයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් හස්බන්ඩ් වලින් ඉතින් ෂැම්පෝ බෝතලයට දාලා තියන්නේ කියලා මට හම්බෙච්ච මම කොහොම එකයි වරුත් දෙන්නේ නැති දෙයක් තමයි ඔයාලටම දාගත්ත සැලකඩට හදාගන්න. පේන වෙන්ති මූණේ ලොකු වෙන Hi everyone. ඔන්න ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා මම හිතනවා. අද මමයි හස්බන්ඩ්ුයි දෙන්නම ගෙදර. ඉතින් කාලෙකින් මට vlog එකක් ගෙන්නත් බැරි වුණ නිසා මට හිතුණා අද වීඩියෝ එකක් අරගෙන එන්න. අදහස නම් හරිම පැහැදිලි. මම උදේම දැන් මේ නැගිටලා තේ එකක් හදන්නයි හදන්නේ. මට ටිකක් රිලැක්ස් වෙන්න මෙන්න මේ කැන්ඩල් එකක් ගොඩාක් ප්‍රයෝජනවත්. ඔන්න බලන්නකෝ අපේ ගේ ගාවට පේන්න හරි ලස්සන දේ දුන්නක් පායලා. ඉතින් හස්බන්ඩ් තමයි මේක හම්බෙන් දැකලා මටත් පෙන්නුවේ. අපි දෙන්න උදේම දැන් මේ තේ එකක් හදාගෙන බොන ගමනෝ ඉන්නේ. මම නම් තේ බොන්නේ නෑ. ඉතින් මම බිස්කට් එකක් විතරයි කන්නේ. ඉතින් අද vlog එක කරන අතරතුරම මට චූටි දෙයක් කියන්න හිතුණා. මේ දවස්වල ලෝකේ තැන් ගොඩක යුද්ධ නිසා ගොඩක් මිනිස්සු දුක් විඳිනවා. ගොඩක් අයගේ ආදරණීයයන් අහිමි වෙලා, ගෙවල් අහිමි වෙලා, සතුට සාමය සියලු දේම අහිමි වෙලා. අපි සාමාන්‍ය දවසක් මෙහෙම ගත කරාට කොහේ හරි තැනක මිනිස්සු බය වෙලා ජීවත් වෙනවා. එහෙම කියලා හිතෙනකොට 아무තු දුකක් දැනෙනවා. ඒ අතින් මට තේරුනේ එකම එක දෙයයි. අපිට මේ තියෙන නිදහස, අපේ සතුට, අපේ පවුල අපට කොච්චර වටිනවද කියලා. ඔන්න යාළුවනේ ෂෝක් වැස්සක් පටන් ගත්තා මේ උදේ පාන්දරම. ඉතින් හස්බන්ඩ්ටයි මටයි හිතුණා ආයෙම ටිකක් නිදා ගන්න ඕනි කියලා. මොකද අනිත් අයට වගේම අපි දෙන්නටත් නිවාඩු දවසට උදේට නිින්ද යන්නේ නැහැ. වැඩ දවසට නම් පාන්දර මාරුම නිදිමතයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ ලෝකේ හැමෝටම බය නැතුව සාමයෙන් ජීවත් වෙන්න ලස්සන හෙට දවසක් ලැබෙන්න කියලා. නිදාගෙන ආයෙම දැන් තමයි මේ නැගිට්ටේ. ඉතින් හස්බන්ඩ් නම් තාම නිදි. මම දැන් මේ හදන්නේ තව ටිකක් දවල් වෙන්න කලින් ඉක්මනට ඔළුවේ තෙල් ටිකකුත් ගාගෙන නාන්න යන්න. මම කොණ්ඩේ තෙල් ගන්න කලින් කොණ්ඩේ දෙපැත්තට දාගෙන එක පැත්තක් මෙහෙම ගුලියක් විදිහට කැට ගහ ගන්නවා. අනිත් පැත්ත පනාවෙන් පීරන්න කලින් මෙන්න මෙහෙම අතින් ගැට ටික කඩා ගන්නවා. එතකොට ඉස්සර වගේ කොණ්ඩේ යන්නෙත් නැහැ. ඒකෙන් කොණ්ඩේ ගැලවිලා යන්නෙත් නැහැ. මම 2024 මැද හරියේදී වගේ මෙන්න මේ ෆොටෝ එකේ ගානට කොණ්ඩේ කැපුවා. ඉතින් එදා ඉඳලා අද වෙනකන් මම මෙන්න මේ තෙල් එකයි චූටි දේවල් ටික්කුයි කරා කොණ්ඩේ දික් වෙන්න. ඉතින් අද වෙනකොට මේ ගානට දික් වෙලා තියෙනවා. ඉතින් මට හරිම සතුටුයි. මම කොණ්ඩේ කැපුවේ නම් හරිම ආසාවෙන්. ඒත් දැන් දික් කරගන්නේ හස්බන්ඩ් ගියවමනාවට. ඉතින් එයා මට නිතරම කියනවා අපරාධේ කොණ්ඩේ කැපුවේ කියලා. ඉතින් මට දැන් ඕනේ කලින් තිබුණ ගානටම කොණ්ඩේ වවාගෙන එයාට ඉක්මනටම පෙන්නන්න. තෙල් ටික අල්ලන්න ඕන නිසා කොණ්ඩෙත් මෙන්න මේ විදිහට බැඳගෙන මම පැයක් විතර ඉඳලා නාන්න යන්නයි හිතාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ තෙල් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේ තෙල් එක ගොඩක්ම හදලා තියෙන්නේ අනියන් වලින්. ඉතින් මේකම නැති වුණත් ලංකාවේ මේ විදිහේ තෙල් ඇති කියලා මම හිතනවා. දැන් නම් වැස්ස හොඳටම පායලා තමයි තියෙන්නේ. මෙන්න මේ දේ මටත් මගේ යාළුවෙක් තමයි කිව්වේ. කොණ්ඩේ හිස්සොරි තියෙනවා නම් එනසා ලැට වලින් ටිකක් අපි ගාන ෂැම්පෝ බෝතලයට දාලා තියන්න කියලා. ඉතින් ඒකෙන් අපිට හිස්සොරි චුට්ටක් අඩු කරගන්න පුළුවන් කියලා එයා කිව්වා. ඇත්තටම ඒකෙන් ලොකු රිසල්ට් එකක් හම්බෙනවා. මොකද මම කලින් බෝතල් දෙකක් වගේ මේ විදිහට පාවිච්චි කරා. ඉතින් මට හිතුණා මගේ යාළුවන්ටත් කියන්න ඕනි කියලා. ඉතින් මෙන්න මේ දේ කිව්වෙත් මගේ channel එකෙන් මට හම්බෙච්ච හොඳම යාළුවෙක්. මේ ෂැම්පෝ වල කෙමිකල්ස් තියෙනවනේ. ඉතින් ඒකින් වෙන ඩැමේජ් අපට අඩු කරගන්න පුළුවන් මේ විදිහට පාවිච්චි කරද්දී.
ඉතින් මෙන්න මේක තමයි මම දැන් පාවිච්චි කරන ෆේස් වොෂ් එක. ඉතින් මම කලින් පාවිච්චි කරේ කොහොඹ එකක්. මම කොහොඹ එකයි කොමාරිකා එකයි කලවම් කරලා තමයි ගන්න පුරුදු වෙලා ඉන්නේ. මම නාලෙවිත් ආයෙම කොණ්ඩේ චුට්ටක් පීරගත්තා. මොකද ෂැම්පු ගෑව නිසා කොණ්ඩේ චුට්ටක් ගැට ගැහිලා වගේ. ඒ නිසා මේ ජීවිතේ අපි හැමෝම දුවන්නේ ලොකු රේස් එකක්. අපි හැමෝම බලන්නේ අනාගතය ගැන. ඒත් ඇත්තම සතුට තියෙන්නේ මෙන්න මේ මොහොතේ. හෙට දවස මොනවා වෙයිද, ඊළඟ මාසේ මොනවා වෙයිද කියලා හිතන්නේ නැතිව මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු වුණාම අපට හරීම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. දැන් ඔන්න දවල්ට කන්න අපි දෙන්නම එකතු වෙලා මේ උයන ගමනෝ ඉන්නේ. සල්ලි වලටවත් ගන්න බැරි අපට කවුරුත් දෙන්නේ නැති දෙයක් තමයි මෙන්න මේ වර්තමාන මොහොතේ සතුටින් ඉන්නවා කියන එක. ඉතින් ඒකට අපට සල්ලි වියදම් වෙන්නේ නැහනේ. ඔයාලත් උත්සාහ කරලා බලන්න. මේ වර්තමාන මොහොතේ කරන වැඩේ හරිම ආසාවෙන් හිතට අරගෙන කරලා බලන්නකෝ. ඔයාලටම දැනෙයි ඒකේ තියෙන නිදහස. ගොඩක් අය තේරුම් ගත්තේ නැති වුණාට අපි හැමෝම ජීවත් වෙන්නේ හෙටක් නැති අදක. මගේ කලින් වීඩියෝ බලපු කෙනෙක් නම් දන්නවා මං අපේ වැඩපලේ අපි වගා කරලා තියෙන කෙසෙල් පඳුරු වගේක් එහෙම පෙන්නුවා. ඉතින් වැඩපලේ අයටත් ගොඩක් බෙදලා දීලා තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒවා යාළුවන්ටත් දීලා කන්නයි හිතාගෙන ඉන්නේ. දැන් මම මේ සැලඩ් එකක් හදාගන්නයි හදන්නේ කෙහෙලුත් දාලම. තව චුට්ටක් පැණිරහ වැඩි වෙන්න මම මේකට හනි ටිකකුත් දාගන්නවා. මම ඒ ගමම්ම ෆේස් පැක් එකකුත් හදාගන්නයි මේ හදන්නේ. ඉතින් මේකේ තියෙන්නේ කෙසෙලුයි ගස් ලබුයි මී පැණි කලවම් කරලා කෝපි කුරු ටිකකුත් දාගෙන හදාගත්ත මිශ්‍රණයක්. මේකෙන් ඔයාගේ මූණ අඳුර වෙලා තියෙනවා නම් කුරුලා ඇවිල්ලා ඒව නැති වුණ පැල්ලම් එහෙම තියෙනවා නම් ඒව හොඳ කරගන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් මම දැන් මේ ෆේස් පැක් එක දාගන්නයි හදන්නේ. අතින්ම තමයි ගාගන්නේ. ඔන්න දැන් නම් ගාගෙන ඉවරයි. ඒක වේලෙන්න කලින් මම දැන් මේ හදන්නේ හදාගත්ත සැලඩ් එක කන්න. මම මූණට හොඳට මල්ලලා නැහැ. ඒ නිසා මම තව ටික වෙලාවක් ඉන්නවා. මගේ අලුත් පුරුද්දක් තියෙනවා දැන් හැමදාම වගේ මෙන්න මේ කැටින් එක පැත්තක් හරිම පාටට හදාගන්න. ඉතින් පාට හතරම කවදාම හරි හදාගන්න පුළුවන් වෙනකන් මම ඒක try කරනවා. ඉතින් ඒකත් අපේ මනසට රිලැක්ස් වෙන්න ගොඩාක් උදව් වෙනවා. විනාඩි 45කට විතර පස්සේ ඔන්න මම දැන් තමයි මූණ සේදුවේ. ඉතින් බලන්නකෝ ඔයාලටත් පේනවා ඇති මූණේ ලොකු වෙනසක් තියෙනවා කියලා. මේ වෙලාවේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරලත් ඔයාලට තවත් ෆ්‍රෙෂ් ලුක් එකක් ගන්න පුළුවන්. මම නම් අයිස් කියුබ් එකක් ගෑවේ නැහැ. දැන් නම් මෙහෙට වෙලාව හවස 6ට විතර ඇති. අපි දෙන්න රෑ වෙලා මේ යන්නේ හස්බන්ඩ්ගේ කොණ්ඩේ කපන්නයි මගේ අයිබ්‍රෝස් හදාගන්නයි සැලුන් එකට. 3-4 දිනක්ගේ කොණ්ඩේ කපන්න නිසා අපි දෙන්න එළියට වෙලා හිටියා. අපි දෙන්නගේ වාරේ එනකම්. ඔන්න හස්බන්ඩ්ගේ නම් දැන් කොණ්ඩේ කපන ගමනෝ ඉන්නේ. මගේ අයිබ්‍රෝස් හදාගන්න නම් එහා පැත්තේ එක්කෙනාගේ කොණ්ඩේ කපලා ඉවර වෙනකම් ඉන්න වෙනවා. ඔන්න දැන් නම් අපි දෙන්නගෙම වැඩ ටික ඉවරයි. මගේ අයිබ්‍රෝස් හැදුවෙත් පාකිස්තාන් වල ඉන්න මේ වැඩ කරන අයියා කෙනෙක්. ඉතින් එයා හරිය ලස්සනට හදලා තිබුණ අයිබ්‍රෝස්. ඉතින් මම මෙහි ආවත් හරි ඒ අයියාගෙම තමයි නිතරම වගේ හදන්නේ. අපි දෙන්න හිතුවා රැට එළියෙන් කාලම ගෙදර ගියානම් හරි කියලා. ඉතින් මම මෙන්න මේ කරවිල බැදුමට ගොඩාක් ආසයි. ඉතින් මම ගත්තේ මෙන්න මේ විදිහට කරවිල බැදුමක් තියෙන කෑම එකක්. ඉතින් හස්බන්ඩ් නම් කෑවේ පරාටා. අදට මම vlog එක නතර කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම්
කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.